බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි ළඟ අල්පමාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ. අපේ එකම ආරක්ෂාව තියෙන්නේ, එකම ගැලවුම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගාව විතරයි. ඒක 100%ක්ම අපි පිළිගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කොහොම කෙනෙක්ද? උන්වහන්සේගේ ශක්තිය කොයිතරම්ද? උන්වහන්සේගේ කරුණාව කොයිතරම්ද? අපිට කොයිතරම්නම් අනුකම්පා කළාද? මේ කියන හැම කරුණක්ම දැනගෙන අපි බුදුරජාණන් වහන්සේට කාරුණික වෙන්න ඕනේ. අපි වෙනුවෙන් උන්වහන්සේ කොයිතරම් දුක් විඳලා තියෙනවද? අපි වෙනුවෙන් උන්වහන්සේ මොනතරම් කැපකිරීම කළාද? ආන්ගේ කාරණාව හරියටම දන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ ශක්තිය පිළිබඳව සඳහන් කරාම සමහර කෙනෙකුට ඒක විහිළුවක් වෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? ආන් ඒ පුද්ගලයන්ට අමතකයි උන්වහන්සේ අපි වාගේ නෙමෙයි මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් අප්‍රමාණ පාරමිතා පුරලා ඉන්නේ. මොනතරම් දන් දීලා විතරක් තියනවද? අහසේ කොයිතරම් තරු පායනවද? භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මේ අහසේ පායන තරු කැට ප්‍රමාණය කොච්චරද? ඒ තරු වලට වැඩිය මම්මගේ ඇස් දෙක දන් දීලා තියනවා කියලා. ඒ මගේ අතින්ම ගලවලා අරගෙන මගේ කැමැත්තෙන්ම ගලවලා දෙන්න කියලා. මං එහෙම ඇස් දන් දුන්න කෙනෙක්. මගේ ලේ ප්‍රමාණය මේ ඉපදිච්ච සංසාරේ මං කොච්චර ලේ දුන්නද? භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මහා සාගරයේ ජලස්කන්ධයට වඩා වැඩියෙන් මම ලේ දන් දීලා තියෙනවා. මහා මුහුද ගාවට ගිහිල්ලා කල්පනා කරලා බලහම සතර මහා සාගරය කියලා සඳහන් කළේ. අපිට මහා මුහුද පේන්නේ බොහොම ටිකයි. අපේ ඇහැට පේන සීමාවක් තියෙනවා. නමුත් ඒ සීමාවේ තියෙන ජලස්කන්ධය කොච්චරද කියලා අපේ මේ පුහු මනසින් අපිට කවදාවත් හිතන්න බෑ. පෙරලි පෙරලි එන රැල්ලක තියෙන වතුර ප්‍රමාණය ගැන අපිට තේරෙන්නේවත් නැහැ. නමුත් කෙනෙක් කොහොම හරි හිතන්න උත්සාහ කරලා බැලුවොත් දෙයනේ මේ තරම් මහ ලේ කන්දරාවක් ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන ලෝක සත්වයා සසරින් එතර කරවීම උදෙසා අපේ බෝසතාණන් වහන්සේ එච්චර ලේ දන් දුන්නද? හිස දන් දින්නු වාර ප්‍රමාණය යොදුන් 1,68,000ක් උස මහා මේරු පර්වත රාජයාට වඩා තමන්ගේ අතින්ම තමන්ගේ ගෙල ගලවලා ගෙල සිඳලා දන් දුන්න හිස් කඳන් ගොඩ ගැහුවනම් හිස් ගොඩ ගැහුවනම් ඔය මහා මේරු පර්වතයට වඩා හුඟක් උසයි කියලා සඳහන් කළේ. සඳහන් කරනවා තමන්ගේ බොහෝම ප්‍රියාදර දරු මේ දාන පාරමිතාව සම්පූර්ණ කරන අවස්ථාවේ කොච්චරනම් දන් දුන්නද? සේවකයෝ හැටියට දන් දුන්නා, වහල්ලු හැටියට දන් දුන්නා, යක්ෂයන්ට දුන්නා, වෘකයන්ට දුන්නා, කොටියන්ට දුන්නා. මෙහෙම දරුවෝ දන් දෙන්න පුළුවන්ද මව්පියෙකුට? ඊටාම හුරතල් දරුවෝ. ඒ වගේම ඊටාම කීකරු දරුවෝ. මේ අපේ දරුවෝ වගේ දරුවෝ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඊටාම කීකරු දරුවෝ. ඒකට එක කාරණාවක් විතරක් මම සිහිපත් කරනවා. ජාලිය කුමාරයයි ක්‍රිෂ්ණජිනා කුමාරියයි දන් දෙන්න සූදානම් වෙන වෙලාවේ ජූතක බමුණ ඇවිල්ලා දානයක් ඉල්ලන බව දැනගත්තාම දන්නවා අපි දෙන්න දෙනවද කියලා. ඒ හින්දා පන්සල්ගේ පිටිපස්සෙන් දුවගෙන ගිහිල්ලා සඳරස් පොකුණට පැනලා නෙළුම් කොළ දෙකක් ඔළුවේ තියාගත්තා. ඒ තරමට එනකම්ම වතුරේ ගිලිලා නෙළුම් කොළ දෙකකින් ඔළුව වහගත්තා. අපේ අම්මා ඇවිල්ලා අඬ ගහන තුරු මේ පොකුණෙන් ගොඩ වෙන්නේ නැහැ කියලා. නමුත් වෙස්සන්තර මහරජුරු දරුවෝ දෙන්න පේන්නේ නැති හින්දා දරුවෝ දුවාපු අඩිපාරදී ගියවිලා පන්සල පිටිපස්සට ඇවිල්ලා අඬ ගැහුවා. එක පාරයි අඬ ගැහුවේ පුතේ ජාලිය. ඒ වෙලාවේ ජාලිය කුමාරයා කල්පනා කරනවා මගේ තාත්තා මට දෙවනි පාර අඬ ගහනකම් මම නිශ්ශබ්දව හිටියොත් ඒක මං වාගේ පුතෙකුට වටින්නේ නැති වැඩ. තාත්තට දෙපාරක් කතා කරන්න ඉඩ තියලා බෑ. ඒත් එක්කම නෙළුම් කොළේ පසෙක විසි කරලා ගොඩ පොකුණෙන් ගොඩ වෙලා දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා පතුල ළඟ වැටිලා අඬා වැටෙනවා අපි දෙන්න එපා කියලා. නමුත් තාත්තගේ වචනේ දෙපාරක් අඬ ගහනකම් හිටියේ නෑ. වෙස්සන්ත රජුව අහනවා පුතේ කෝ නංගි? තාත්තේ මගේ නංගිත් මං වගේම පොකුණේ හැංගිලා ඉන්නවා කියලා කියන්නේ නෑ. මේ අයියා නංගිට ඒ තරම් ආදරේ. නමුත් බොරු කියන්නෙත් නෑ. ඒ නිසා තාත්තට කියනවා තාත්තේ මහ භයානක සිංහෙකුට කොටියෙකුට බය වෙච්ච මෝ දෙන්නෙක් ජීවිතේ බේරගෙන දුවනකොට අපි දෙන්න කොහාටද දුවන්නේ කියලා කතා කර දුවන්නේ. කොයි පැත්තට දුවයිද දන්නේ නැහැ. තාත්තේ නංගිත් ඒ වගේ. නමුත් ඉන්න තැන දන්නවා. බොරු කියන්නෙත් නැහැ, ඉන්න තැන කියන්නෙත් නැහැ. නමුත් වෙස්සන්ත රජුගේ ඊළඟ වතාවේ දුවේ ක්‍රිෂ්ණජිනා කියලා අඬ ගහනකොට ඇයත් කල්පනා කළේ තාත්තට දෙපාරක් අඬ ගහන්න තියන්නේ. එහෙම්ම පොකුණෙන් ගොඩ වෙලා එනවා. ඒ තරම්ම කීකරුයි. ආන් ඒ වගේ කීකරු දරුවෝ මේ සංසාරේ කොච්චර දන් දුන්නද? සඳහන් කරනවා මගේ දරුවන්ගේ අත් දෙක ගැට ගහලා දුන්න වැල් කන්ද කපලා එක තැනක ගොඩ ගැහුවනම් ඒ වැල් කන්ද උසයි මහමෙරු පර්වතයට වඩා වැඩියෙන් කියලා. ඇයි මේ තරම් මේක දන් දුන්නේ?
සකල ලෝක සත්වයාම මේ අති භයානක සංසාරයෙන් එතරට ගෙනියන්න. භාග්‍යතුන් වහන්සේ වෙස්සන්තරාත්ම භාවයේ දාන 7ක් දෙනවා. ඒ දාන 7 දෙන වෙලාවේ මේ මහ පොළොව වෙවුලනවා. ඒ කියන්නේ මේ බොල් මහ පොළොව යොදුන් 2,40,000ක් ඝනකඩයි කියලා සඳහන් කරන්නේ. මේ දාන 7 දෙනකොට මේ මහ පොළොවට ඉවසන්න බෑ මේ මෙහෙම දන් දෙන්න පුළුවන්ද කියලා. ඒකයි මහ පොළොව වෙවුලුවා කියලා සඳහන් කරන්නේ. ඒක සක්‍ර දේවේන්ද්‍රයන්ටම සඳහන් කරනවා. මම මේ මහ පොළොව වෙවුලුව දන් දුන්නා. ඒක මාරයාටත් සඳහන් කරනවා. මාරයා මම මේ වජ්‍රාසනයේ මගේ කියලා කියන්නේ මම මොනතරම් පාරමිතා පුරනකොට දාන පාරමිතාව සම්පූර්ණ කළාද? මම මගේ මුළු දාන පාරමිතාවම ආවර්ජනය කරන්නේ නැහැ. නමුත් එදා වෙස්සන්තර මහරජුරු මහ පොළොව කම්පා කරව දන් දුන්නා. ඒක විතරයි මම කල්පනා කරන්නේ. ඒක විතරයි මම අදිෂ්ඨාන කරන්නේ. එහෙමනම් එදා දන් දෙනකොට කම්පා වෙච්ච මහ පොළොව මේ වජ්‍රාසනයේ මගේ කියලා මට සාක්ෂි කියනවා කියලා සඳහන් කළා. ඒ වෙලාවේ නැවත වතාවක් මහ පොළොව කම්පා වී උලන්න පටන් ගත්තා. සැලෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි මාරයා බීතියටපත් වෙන්නේ. ඉතින් ඒ වාගේ භාග්‍යතුන් වහන්සේගේ ඒ අදිෂ්ඨාන ශක්තිය තමන් හරියටම ඒ ක්‍රියාවේ යෙදිච්ච නිසා මොන තරම් ඒ කැපකිරීම කළාද පරිසරයට ඒක හොඳට දැනුණා. පරිසරයට ගිවසන්න බැරුව ගියා. පරිසරයේ වෙනස්කම් සිද්ධ වුණා. ඒ විදිහටම උන්වහන්සේ පාරමිතා පිරුවා ලෞතර බුද්ධත්වයේ ගාවට එන්න.